දැන් අපිට ඒක හිනාවක්. ඇයි ඒ කෝම්පිට්ටුව කැඩිච්ච එකට ළමයා ඉච්චර අඬන්නේ? කෝම්පිට්ටුවේද ප්‍රශ්නේ ළමයාගේද ප්‍රශ්නේ? ළමයා චූටි. එයා ලොකුම ලෝකේ කියලා හිතන්නේ කෝම්පිට්ටුව හදන එක. එයාගේ ලොකුම ලෝකේ සෙල්ලංගේ. නමුත් ඕකම මහමිනියෙකුට වුණා නම් අර ඉතුරු කෝම්පිට්ටුවට පයින් ගහගෙන යනවා. ඒ නිසා මේ චූටි ප්‍රශ්න මෙච්චර අපිට ලොකු අපි පුංචි නිසා. ඊතරම් කරපු පව්කම් නන්දි මිත්‍රයන් අමතක කරලා දාලා විහෙර විහාර කරවලා ඉහළට ගියේ. එයා ඇඟෙන් විතරක් යෝධෙක් නෙවෙයි. මොකෙන්ද යෝධේ? හිතෙනුත් යෝධේ. අපිට දැන් ඇඟවල වලින් යෝධය වෙන්න බෑ. පැහැදිලි ඒක. අපිට බෑ ඇඟවල වලින් යෝධෙක් වෙන්න. හැබැයි පින්වතුනේ හිතෙන් යෝධෙක් වෙන්න පුළුවන්. හිතෙන් යෝධෙක් වෙන දේ තමයි මානසික ශක්තිය, අභිමානය, ඔරොත්තු දීම, ප්‍රශ්න දරාගෙන ඉන්න එක. මහා මෙරක් තරම් ප්‍රශ්න දරාගෙන ඉන්නවා. පුදුම හයිය හිතක්. ඒ මිනිසුන්ට තමයි නිවන් තියෙන්නේ පින්වතුනේ. මේ බිඳින්න බැරි අවිද්‍යාව නැමැති පටලය, අවිද්‍යාව නැමැති පටලය මේ සිනිදු හිතකින් කඩන්න බෑ. තියුණු තද ශක්තිමත් හිතකින් තමයි අවිද්‍යා පටලයේ සිඳින්නේ. සංසාරයෙන් එතර වෙන්නේ. මේ තොත්ත බබාලා වගේ මේ ගත කරන ජීවිතේ පොඩි දෙයින් අඬ අනේ පොඩි දෙයින් අඬ පොඩි ප්‍රශ්න මහන්තය බොනවා. ඕක ගෙදර ලොකුම ප්‍රශ්නේ. දැන් ඔය ගෙදර විතරයිද බොන්නේ? මේ ගමේ නොබන ගෙවල් තියෙනවා නම් අතේ ඇඟිලි ගන්නට. අරක ලොකුම ප්‍රශ්නේ. hina උන්නේ කතා කළේ නැහැ. අර ගෑණි මෙහෙම කිව්වා, මේ ගෑණි මෙහෙම කිව්වා. නූල් පොටක් නැතුව අපි ඉපදුනේ මනුස්ස ලෝකේ. අම්මා අප්පවත් දන්නේ නැහැ අපි. නමුත් දැන් වෙනකොට ඔළුවේ තියෙන කෝන්තර කොට බලන්න. සතුරෝ ඊළඟට ආදරයෙන් බැඳිච්ච අය, ප්‍රේමයෙන් බැඳිච්ච අය. ආදරේ ප්‍රේමය කියන්නේ හුදෙක්. සම්පූර්ණයෙන්ම බොළඳ කමක්මයි අද කාලේ. බොළඳ කමක්මයි. අනේ රත්තරන් වස්තුව බබා කිය ලස්සන වචන ටිකක් දදා මොකද්ද අමෝතු ලෝකෙක අතරමං වෙනවා. අතරමං වෙනවා. ආදරේ සෙනෙහස කියන්නේ වෙනම එකක්. මට අම්මා කෙනෙක් ලියුමක් එවලා තිබ්බා. ඒ අම්මා දුව ඒ අම්මාව පන්නලා. දැන් උන්දට ඒක තමයි ඊළඟ ලොකුම ප්‍රශ්නේ. රෙදි ටිකත් එළියට දාලා. ඉතින් ඒ අම්මා කවියෙන් ලියලා ඒවල තියෙනවා ආන්දරනේ අපේ දුවට කතා කරලා අහන්නකෝ. ওই දාපු රෙදිවල පරණ ජීවිතයක් තියෙන ওই ජීවිතේ ඕකි පොඩි කාලේ හොටු එද්දින් පිහපු හොටු තවම වෙilla ඇති. ඕක ඇදලා බලන්න කියන්න. අම්මට වඩා වළංකටු ලොකුනේ ඇයි කියලා අහන්න. අම්මගෙන් කරදරයි කියලා පැමිණිල්ලක් දාලා තියනවලු. මටද පැමිණිල්ල දැම්මේ බීපු කිරිවරටද කියලා හඳුරන්නේ මට අහලා කියන්න කියලා අම්මා කෙනෙක් ලියලා ඉවල තියෙනවා. දැන් ඔය උන් දැකිතින් සම්පූර්ණ ලෝකෙ උතන. දැන් අපි සාධාරණ බව මොනවා කතා කළත් ඒ අම්මා එක ප්‍රශ්නයක කෝම්පිට්ටුවක් කැඩිලා දැන් අඬනවා. කෝම්පිට්ටුවක් කැඩිලා අඬනවා. දරා ගන්න ඕන දරුව විදියට ආවට එක එක ලෝකවලින් එන්නේ. අපිට බෑ අපිට ඕන විදියට තියාගන්න. අපේ අම්මලාගේ තාත්තගේ අදහස් ඔයාලා ගැන කවර මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ වැඩිමල් කෙනෙක් මේ අම්මලා තාත්තා. ඔයාගේ අම්මා ඔයාගේ තාත්තගේ අදහස් ඔයාට ඉෂ්ට කරන්න පුළුවන් වුණාද කියන්නකෝ. බන කියන මටවත් බැරි වුණා. ඇයි මං එහෙම කියන්නේ? මගේ අම්මගේ තාත්තගේ අදහස මාව හදනකොට හාමුදුරුවනමක් කරන්න නෙවෙයි. ඒ අයගේ අදහස මාව හාමුදුරුවනමක් කරන්න නෙවෙයි.
නමුත් මම උනේ හාමුදුරු නම. මම ඉරණම විසින් අරන් ගියා. හොඳ පැත්තට එහෙම වුණා නම් නරක පැත්තටත් වෙන්න බැරිද? ළමයෙකුට උනත් අපි අපගේ වසඟේ තබා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ නිසා ළමයිට කන්න බොන්න දීලා හොඳ නරක දීලා උගන්වලා කියලා යුතුයකම ඉෂ්ට කරලා දරුවන්ට යුතුයකම් ඉෂ්ට කළා කියලා සැනසීම විඳලා මලක් පහනක් පූජා කරගෙන හිත හදාගෙන ඉන්න පින්වතුනේ. ñරු ñරු ගගා ඉන්නේ නැතුව ලොකු එකා බලන්නේ පොඩි එකී බලන්නේ. ඇයි දන්නවද ඔකෙන් වෙන්නේ? හිත බොළඳ වෙලා මේක උඩට යන්නේ හිත. මරුණට පස්සේ උඩට යන්නේ. මේ හිත තරම් ශක්තිමත් කරලා වෙනස් කරන්න පුළුවන් දෙයක් තවත් නැහැ. කෝටියක් පව් යට යවන්න පුළුවන් චිත්ත ශක්තියෙන්. සාක්ෂි තවත් කොමටද? අපගේ ආර්ය වූ අඟුලිමාල මහරහතන් වහන්සේ තරම් කෝටියක් පව් එක බණ පදයකින් යට යවලා ඒ හිත හැදුවනේ.